ආයුබෝවන් අද අපිට කතා කරන්න තියෙන්නේ කල්ල වර්ධනයේ 16 වන සතිය. ඒ කියන්නේ දැන් ඔයාගේ කල්ලයට මාස 4ක්. තව සති 24කින් ඔයාට ඔයාගේ දරුවාගේ මුහුණ බලන්නත් පුළුවන්. මේ වෙනකොට ඔයාගේ බබාගේ ප්‍රමාණය අලිගැට පෙරගිඩියක වගේ ප්‍රමාණයක්. දිග ආසන්නව සෙන්ටිමීටර් 10ක් 13ක් වගේ. බර ග්‍රෑම් 100ත් 150ත් අතර වගේ කියන්න පුළුවන්. ඒ වගේම දරුවාගේ සම ඉතාමත්ම සියුම් විනිවිද ආකාරයට පෙනෙන්න ගන්නවා. ඒ වගේම බෙල්ල සහ පිටකොන්ද ප්‍රදේශයේ මාංශපේශීන් තවදුරටත් ශක්තිමත් වීමෙන් හිස ඉහළට එසවෙන්න පටන් අරන්. මේ වෙද්දී බබාගේ ඇස් වැහිලා තියෙන්නේ. හැබැයි ඇස් මුහුණේ ඉදිරිපසට නෙරා යීමක් සිදු වෙනවා. ඇස් පිහාටු ඉතා සියුම් ආකාරයට වර්ධනය වීමත් ආරම්භ. බාහිර කන් වර්ධනය තවදුරටත් සිදු වෙනවා. මුලින් තිබුණු ප්‍රාථමික හෘදය වර්ධනය වෙලා රුධිර පොම්ප කිරීම ආරම්භලයි තියෙන්නේ. මේ කුඩා හෘදය මගින් දිනකට ලීටර 23 මාරක පමණ රුධිර ප්‍රමාණයක් ශරීරයේ පුරා පොම්ප කිරීමකුත් සිද්ධ කරනවා. රස ප්‍රතිග්‍රාහක වර්ධනය වීම මගින් දරුවාට රස දැනෙන්නත් පටන් අරන්. එහෙනම් දැන් අපි බලමු මවගේ සිදුවෙන වෙනස්කම් මොනවද කියලා. මමගේ බර දැන් වැඩි වෙන්න පටන් අරන්. මම 14 වන සතියේ වීඩියෝෙන් මේ බව පැහැදිලි කරලා තියෙනවා. ඒක බලන්න. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා ඇති. ඒ වගේම මවගේ ආරම්භක රුධිර ප්‍රමාණය 50%ක් පමණ වැඩි වෙනවා. ඒ කියන්නේ මවගේ ආරම්භයේ තිබ්බ රුධිර ප්‍රමාණය වගේ එකහා මාර්ග ගුණයක වගේ ප්‍රමාණයක් මවගේ ශරීරය තුළ රුධිරය මේ වෙනකොටත් තියෙනවා. වෙරිකෝස් වෙන්ස් තත්ත්වයට නාර ගැට ගැසීමේ තත්ත්වයට මේක හේතු වෙන ආකාරය මම 14 වන සතියේ වීඩියෝවෙන් ඔයාලට සඳහන් කරලා තිබ්බා. මවගේ පියවරු වර්ධනය වීම සිදු වෙනවා. ඊළඟට මලබද්ධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. තන්තු සහිත ආහාර සහ ජලය වැඩිපුර පානය කිරීමෙන් මේ තත්ත්වයන් මගහර ගන්න පුළුවන්. ඒ වගේම යෝනි මාර්ගයෙන් අවර්ණ ශ්‍රාවයක් පිටවීමත් සිදු වෙනවා. ඔයා මේ පිළිබඳව ගැටලු කීපයක්ම යොමු කරලා තිබුණා. ඇත්තටම මේක අවර්ණ දුර්ගන්ධයකින් තොර ශ්‍රාවයක්. මේ ශ්‍රාවයෙන් ඔයාගේ කලලය ආරක්ෂා වීම තමයි සිදු වෙන්නේ. මම මේ පිළිබඳව යෝනි ශ්‍රාව කියන වීඩියෝවෙන් ඔයත් සමග කතා කළා. සමහර මව්වරු කියලා තිබුණා කොන්දේ කැක්කුමක් තියෙනවා කියලා. දැන් ඉතින් ඔයාගේ බබා ටික ටික වර්ධනය වෙන නිසා ඇතුළත ලිගමන් සැදීම තමයි මේකට හේතුව. ඒ වගේම ඔයාගේ රුධිර පීඩනය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒක ඉතාමත්ම වැදගත්. මොකද ඔයාගේ රුධිර පීඩනය ඉතා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගොඩක් අය ප්‍රශ්න කරලා තිබුණා මූත්‍රා ආසාදන ගැන. ඉතින් ඒ නිසා අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. අපි බලමු මූත්‍රා ආසාදන වලට හේතුව කුමක්ද කියලා. ගර්භණී සමයේ ඇතිවෙන හෝමෝන බලපෑම නිසා මූත්‍රා මාර්ගයේ ඉහිල් වීමක් සිදු වෙනවා. ඉතින් මේ නිසා බැක්ටීරියාවන්ට මූත්‍රා මාර්ගය හරහා ගමන් කරලා ආසාදන තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. බොහෝ දුරට මූත්‍රා මාර්ගය හා ගුද මාර්ගයේ සමීපව පවතින නිසා ගුද මාර්ගයේ සිටින විස බීජ වලට මූත්‍රා මාර්ගය ආසාදනය කිරීම පහසුයි. මේකේ රෝග ලක්ෂණ කීපයක් අපි බලමුද? මූත්‍රා කිරීමේදී දැවිල්ලක් ඇතිවීම, මූත්‍රා මාර්ගයේ වේදනාවක් තිබීම, මූත්‍රා සමග ලේ පිටවීම, කොන්දේ කැක්කුම වගේ කියන්න පුළුවන්. මෙහි බරපතල තත්ත්වයක් ඇති වුණොත් උණ හා වමනය වගේ අවස්ථාත් කියන්න පුළුවන්. ඒ වගේම මූත්‍රාවල පැහැ වෙනස් වීම, දුර්ගන්ධය වගේ දේවලුත් තවදුරටත් දක්වන්න පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වයකදී සායනිකව තහවුරු කර ගැනීමට මූත්‍රා පරීක්ෂණයක් සිදු කරන්න ඕනේ. UFR urine full report එකක් හෝ අවශ්‍යයි නම් කල්චර් ටෙස්ට් එකක් නැතිනම් මේ දෙකම සිදු කරන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී ඔයාගේ දරුවාට හානි නොවන ඔයාගේ ගර්භණී කාලයට සුදුසු ප්‍රතිජීවක ඖෂධ තමයි ඔයාගේ වෛද්‍යවරයා ලබා දෙන්නේ. මෙම මූත්‍රා ආසාදන වළක්වා ගැනීමට අපි මොනවද කරන්න ඕනි කියලා බලමු. හොඳින් ජලය පානය කරන්න. මූත්‍රා පහ කිරීමට අවශ්‍ය වූ විට කල් දැමීමකින් තොරව ඒ වෙලාවෙදීම මූත්‍රා පිට කරලා මූත්‍රාශය හිස් කරලා තබා ගන්න. ලිංගික කටයුත්තකට පසුව මූත්‍රා පිට කිරීම මගින් මේක පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම මූත්‍රා ප්‍රදේශයේ පිස දැමීමේදී ඉදිරිපස සිට පිටුපසට පිස දැමීම සිදු කරන්න. මේ මගින් ගුද මාර්ගයේ පවතින විස බීජ මූත්‍රාශය මාර්ගයට ඇතුළු වීම පාලනය වෙනවා. ඒ වගේම වකුගඩු වල ගල් මූත්‍ර මාර්ගයේ පවතින ගැටලු තියෙනවා නම් ගර්භණීතාවයට පත්වීමට පෙර එම රෝගී තත්ත්වයන් වලින් මිදෙන්න. මූත්‍රා ආසාදන සම්බන්ධයෙන් ඉතා සරල පැහැදිලි කිරීමක් තමයි මම මේ ඔයාට කළේ. එහෙනම් 16 වන සතිය පිළිබඳව ඔයාට යම් දැනුමක් ලැබෙන්න ඇති. ඔයාගේ ගැටලු තියෙනවා නම් යොමු කරන්න. ඒ වගේම CMR Relaxing Vibes channel එක subscribe කරලා බෙල් සලකුණත් යොදලා යන්න අමතක කරන්න එපා. ලබන සතියේදී හමු වෙමු. මම ගිහින් එන්නම්. ඔයාට සුබ සතියක්.